සුබ දවසක් ට්‍රේඩර්ස්. අද මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරනවා ඕඩර් බ්ලොක් එක සම්බන්ධයෙන්. එතකොට මේ වෙනකන් ඔයාලට තිබුණු ඕඩර් බ්ලොක් එක සම්බන්ධයෙන් තිබුණු සියලුම ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකෙන් පස්සේ හම්බෙයි කියලා මම හිතනවා. මේ වීඩියෝ එක මම නම් කරනවා high probability order block කියලා. ඒකට හේතුව තමයි ඉහළ සම්භාවිතාවයක් ගෙන දෙන ඕඩර් බ්ලොක් එකක් තෝරගන්න ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වීඩියෝ කරන්න කලින් මම YouTube එකේ පොඩි රිසර්ච් එකක් කරා ඕඩර් බ්ලොක් සම්බන්ධයෙන් මේ වෙනකොට සිංහලින් කරලා තියෙන කන්ටෙන්ට් මොනවද කියන එක ගැන. එතකොට ඒ වලදී ටච් නොකරපු කරුණු ගණනාවක් මට සටහන් කරගන්න පුළුවන් වුණා. එතකොට ඒ වල තියෙන අඩුපාඩුත් එක්කන් කවර් වෙන විදිහට මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එනවා. හරි, එතකොට වැඩි කතා නැතුව අපි ඕඩර් බ්ලොක් එකක් ගැන කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් දැන් මම ලයික් එකක් දාලා සෙට් වෙන්න කියලා ආරාධනා කරනවා. එතකොට high probability order block එකක් වෙන්න නම් අපිට බලන්න ඕන නිර්ණායක කිහිපයක්ම තියෙනවා. එතකොට මම මෙතන ඇඳලා තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් එකක් දාලා sell side liquidity කියලා. එතකොට අපිට තියෙනවා මේ sell side liquidity මේ වෙනකොට මාකට් එක හන් කරලා තියෙන විදිහට තමයි මම මේ ප්‍රස්තාරයේ මේම ඇඳගෙන තියෙන්නේ. එතකොට මොකද්ද මේ sell side liquidity කියන්නේ? එතකොට මම මේක දැන් කරන්නේ බේසික් ඉඳලා යන අයට උනත් දැනගන්න පුළුවන් විදිහට, يعني අවබෝධ කරගන්න පුළුවන් විදිහට තමයි මම මේ කන්ටෙන්ට් එක නිර්මාණය කරන්නේ. එතකොට සමහර විට දන්න අයට, සමහර knowledge එකක් අතින් ඉහළින් ඉන්න අයට පොඩ්ඩක් ඉඳගෙන බලාගෙන ඉන්න වෙයි යම් යම් කරුණු පැහැදිලි කරලා ඉවර වෙනකම්. එතකොට මේ sell side liquidity කියලා මම මෙතන අරගෙන තියෙන්නේ මාකට් එක කලින් තියෙන previous low එකකට පහර දීලා තියෙනවා කියන එක. එතන මම මේ ඇඳගත්තේ කලින් මාකට් එකේ තියෙන previous low එකක්. ඒ කියන්නේ මාකට් එක කලින් හදලා තියෙන low එකක් ගැන තමයි මේ කතා කරන්නේ. මොන මාකට් එක කලින් මෙතන low එකක් හදලා තමයි මාකට් එක ඊට පස්සේ අප් වෙලා තියෙන්නේ. නැත්නම් මිල ඉහළට අරන් ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ මිල ඉහළට අරයි යනකොට මෙතන low එකක් හදලා මෙතන low එක හදනවා. හැදුවට පස්සේ මිල මෙහෙම ඉහළට අරයි යනවා. එතකොට මේ buy වෙනකොට මේ buy වෙන මාකට් එකට ට්‍රේඩර්ස්ලා එන්ටර් වෙනවා. ඒ එන්ටර් වෙනකොට ට්‍රේඩර්ස්ලාගේ stop loss තියෙන්න පුළුවන්, මේ තියෙන short term loss වලින් තියෙන්න පුළුවන්. අවසාන වශයෙන් stop loss ඔක්කොම තියෙන්න පුළුවන් තැනක් තමයි මෙන්න මේ short term low එක. මේ low එකට පහළින් මෙන්න මේ short term low එකට පහළින් රැඳිලා තියෙන්න පුළුවන් sell side liquidity. ඒ කියන්නේ buy පැත්තට ට්‍රේඩ් කරපු ට්‍රේඩර්ස්ලාගේ stop loss මෙන්න මේ low එකට පහළින් රැඳිලා තියෙන්න පුළුවන්. එතකොට මාකට් එකට අවශ්‍ය වෙනවා මාකට් එක high time frame array එකට මෙන්න මේ ආකාරයෙන් ඉහළට ගිහිල්ලා පාර දුන්නාට පස්සේ අපි මේ කතා කරන වචන වලට තේරෙන්න පුළුවන්. අපි ඒවා ගැන ඉස්සරහට වීඩියෝ වලදී කතා කරනකොට තේරෙනවා. දැනට අපි කතා කරන දේවල් ගැන ලොකු අවධානයක් දෙන්න එපා. මේ වචන ගැන ඔයා අවධානය දෙන්න ඕනේ. මේ කතා කරන්නේ මොකක් ගැනද කියන එක ගැන විතරයි. එතකොට දැන් මේ මම කතා කරන්නේ මෙන්න මේ low එක, ඒ කියන්නේ previous low එකට පහර දෙන එකක් ගැන තමයි මම මේ කතා කරන්නේ. previous low එකට යටින් තියෙන්නේ මොනවද? previous low එකට යටින් තියෙන්නේ අනිවාර්යයෙන්ම මේක හැම තැනකදීම අදාළ වෙන දෙයක්. time frame එක අදාළ වෙන්නේ නැහැ. previous low එකට යටින් තියෙන්නේ අනිවාර්යයෙන්ම sell side liquidity. ඒ කියන්නේ liquidity තමයි රැඳිලා තියෙන්නේ low වලට පහළින්. ඔන්න low එකක් තියෙනවා. කලින් හදපු low එකක්. ඒ low එකට පහළින් තියෙනවා sell side liquidity රැඳිලා තියෙනවා මාකට් එකේ. ඔන්න මාකට් එක ඉහළට යනවා. ඉහළට ගියාට පස්සේ high time PD array එකදී මාකට් එක මෙතනදී reject වෙනවා. මාකට් එක reject වුණාට පස්සේ ඊට පස්සේ මාකට් එක liquidity තියෙන්නේ කොතනද? මෙතනින් ඉහළට ගිහිල්ලා PDR එකකදී මාකට් එක රිජෙක්ට් වුණාට පස්සේ මාකට් එකට ඊළඟට ලික්විඩිටි පේන්න තියෙනවා. පේන්න තියෙන්නේ මෙන්න මේ low එකට පහළින්. මේ low එකට පහළින් තමයි මේ ලික්විඩිටි හැදිලා තියෙන්නේ. මොකද මෙන්න මේ buy movement එකේ මෙන්න මේ low එකේ ඉඳලා high එකට යනකම් ගිහපු buy movement එකේ ට්‍රේඩ් ගත්තු ට්‍රේඩර්ස්ලාගේ ඔක්කොම stop loss හැදිලා තියෙන අවසාන වශයෙන් මෙන්න මේ low එකට පහළින්. ඒතර මාකට් එකට ලික්විඩිටි නැවත හැදිලා තියෙන ස්ථානේ තමයි low එකට පහළින්. ඒ කියන්නේ sell side liquidity. ඔන්න මාකට් එක high time frame PDR එකකට ගිහිල්ලා මෙතනදී රිජෙක්ට් වෙනවා. අපි මේකත් දාගමු එහෙම. ඔන්න මාකට් එක high time frame PDR එකකට ගිහලා මාකට් එක මේ level එකදී රිජෙක්ට් වෙනවා. ඒ රිජෙක්ට් වුණාට පස්සේ ඔන්න මාකට් එක නැවත ගමන් කරනකොටද මාකට් එක නැවත ගමන් කරනවා sell side liquidity බලාගෙන. ඔන්න මාකට් එක පහළට ඇවිල්ලා පහර දෙනකොටද මෙන්න මේ sell side එකේ තියෙන liquidity වලට මෙන්න මේ ආකාරයෙන් මාකට් එක ඇවිල්ලා පහර දෙනවා. ඔන්න මාකට් එක sell side liquidity වලට පහර දුන්නාට පස්සේ මොකක්ද ඊළඟට අපි කරන්නේ? අපිට දැන් අවශ්‍ය වෙනවා මොකට යන්නද? දැන් sell side එකේ liquidity hunt කරලා ඉවරයි මාකට් එක. දැන් liquidity තියෙන කොහොමද? දැන් liquidity තියෙන්නේ මෙන්න මේ sell side එක බලාගෙන ආපු මෙන්න මේ movement එකේ මෙන්න මේ තියෙන short term highs වලට උඩින්. අපි ඒවත් ඇඳ කතා කරමු. මෙන්න මේ තියෙන short term highs වලට උඩින් මාකට් එකේ නැවත රැඳිලා තියෙන්න පුළුවන් buy side liquidity නේ. sell කරපු traders ලාගේ stop loss මෙන්න මේ short term highs වලට උඩින් රැඳිලා තියෙන්න පුළුවන්. අවසාන වශයෙන් මෙන්න මේ PDR එක high time frame PDR එකේ high එකට උඩින් අවසාන වශයෙන් buy side liquidity pool එකක් මෙන්න මේ level එකේ තියෙන්න පුළුවන්. හරි, මම මේ ඇඳගත්තු ටික පොඩ්ඩකට අයින් කරගන්නම්. හරි, ඒක අපි කතා කරන්නේ මේ sell side එකේ liquidity hunt කරන එක ගැන. දැන් මම මෙතන දාපු සටහනකින් මෙතන ඇඳලා පෙන්නුවලට මේක නොතේරෙන අයට ඕන දැන් දන්නවා sell side liquidity කියන්නේ මොනවද කියලා. ඔන්න sell side liquidity කියලා කියන්නේ කලින් මාකට් එකේ හදලා දෙන previous low එකට පහළින් සැලසෙන තියෙන liquidity pool එකක් ගැන තමයි මේ කතා කරන්නේ.
ඔන්න මාකට් එක පහළට ඇවිල්ලා පහර දෙනවා කොහෙටද? sell side liquidity වලට. ඔන්න sell side liquidity වලට පහර දුන්නාට පස්සේ මාකට් එකට නැවත sell පැත්තේ liquidity නැහැ. මොකද මාකට් එක මේ වෙනකොට sell වෙලා sell පැත්තේ තියෙන liquidity ඔක්කොම ටික run කරලා ඉවරයි. ඔන්න sell පැත්තේ liquidity ටික run කරාට පස්සේ මාකට් එකට ඊළඟට අවශ්‍ය වෙන්නේ මොකද්ද? අවශ්‍ය වෙන්නේ buy පැත්තේ තියෙන liquidity ටික run කරන්න. මේ මාකට් එකක් ගමන් කරන්නම liquidity හොයාගෙන. වෙන කිසිම දෙයකට මේ මාකට් එක ගමන් කරන්නේ liquidity බලාගෙන. liquidity කියලා කියන්නේ මාකට් එකට ඉන්ධන වගේ. කියන්නේ දැන් අපි වාහනයක් ගත්තොත් වාහනේ දුවන්න ගන්න අවශ්‍ය වෙනවා පෙට්‍රල් හෝ ඩීසල්. ඉතින් අන්න ඒ වගේ තමයි මේ මාකට් එක දුවන්න අවශ්‍ය වෙන දේ තමයි liquidity. liquidity කොතනද රැඳිලා තියෙන්නේ? අන්න එතෙන් තමයි මාකට් එක දුවන්නේ. ඒ කියන්නේ මාකට් එකේ price එක ගමන් කරන්නේම ළඟම තියෙන liquidity pool එක හොයාගෙන. ඒ කියන්නේ වැඩිපුරම traders ලගේ stop loss රැඳිලා තියෙන්නේ කොතනද කියලා බලාගෙන තමයි මාකට් එක ගමන් කරන්නේ. ඔන්න අපි කතා කරා මාකට් එක previous low එකට යටින් ඇවිල්ලා පහර දෙනා මෙන්න මෙහෙම. පහර දුන්නාට පස්සේ sell side liquidity ඔක්කොම hunt කරනවා. ඔන්න දැන් sell පැත්තේ liquidity ඔක්කොම hunt කරලා ඉවරයි මාකට් එක. දැන් මාකට් එකට අවශ්‍ය වෙනවා දැන් sell side liquidity hunt කරාට පස්සේ buy පැත්තේ liquidity හොයාගෙන ගමන් කරන්න. ඒතකොට ඔන්න දැන් මෙතන ඉඳලා sell side liquidity hunt කරාට පස්සේ අපිට අවශ්‍යයි buy පැත්තේ liquidity ගන්නවා බලන්න මාකට් එක. ඔන්නතර buy පැත්තේ liquidity ගන්නකොට තමයි අපි බලන්නේ bullish order block එකක් valid වෙනවද කියලා මාකට් එකේ. ඒතකොට bullish order block එක කියන්නේ මොකද්ද? bullish order block එකක් කියලා කියන්නේ මිල ගණන් ඉහළට ගමන් කරන අවස්ථාවක support එකක් විදිහට භාවිත කරන array එකක් තමයි මේ bullish order block එකක් කියලා කියන්නේ. එතකොට මේ bullish order block එකක් අපි හඳුනා ගන්න ඕන පළවෙනි එක තමයි. පළවෙනි එක තමයි අපි හඳුනා ගැනීම. ඔන්න bullish order block එකක් හඳුනා ගන්න විදිය තමයි market එක මේ වෙනකොට sell side liquidity hunt කරලා තියෙන්න ඕන. අංක 1 market එක sell side liquidity hunt කරලා තියෙන්න ඕන. අපි මේ කතා කරන්නේ මොකක්ද කියනද? high probability order block ගැන. high probability order block එකක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඔන්නේ high probability order block එකක් වෙන්න නම් market එක sell side liquidity hunt කරලා තියෙන්න ඕන මේ වෙනකොට. ඔන්න දැන් අපි මෙන්න මේ ඇඳගෙන තියෙන දල රූප සටහනට අනුව market එක sell side liquidity hunt කරලා තියෙනවා. ඔන්න market එක sell side liquidity hunt කරාට පස්සේ අපි බලන්නේ මෙන්න මේ sell වෙන movement එකේ ඉහළ ඉඳලා මෙන්න මේ පහළ දක්වා sell side liquidity වලට පහර දෙනකම්ම sell වෙන movement එකේ තියෙන අවසාන down close candle එක. හොඳට මතක තියාගන්න අපි බලන්නේ මෙන්න මේ sell side liquidity hunt කරාට පස්සේ මෙන්න මේ sell movement එකේ තියෙන අවසාන down close candle එක. ඒ කියන්නේ මෙන්න මේ candle එක. මෙන්න මේ candle එක තමයි අපි මේ දැන් මේ වෙලාවේ අවධානය යොමු කරන්නේ. මේක bullish order block එකක් විදිහට market එකේ බලංගු වේද කියලා බලන්න. ඔන්න එතකොට අපි මේක දිහා බලාගෙන ඉන්න market එකේ ඊට පස්සේ මම මෙන්න මේ ආකාරයෙන් ඇඳලා තියෙනවා green candle එකක්. ඒ කියන්නේ දැන් මේ candle එක වල දන්නවනේ මෙන්න මෙතන තමයි market එකේ candle එක open වෙන්නේ. ඉහළට ගියානවා මෙතන high එක හදනවා. ඒකල market එක ඇවිල්ලා පහර දෙනවා මෙන්න මේ low එකට. මෙතන low එක හදලා මෙතනදී market එක close වෙනවා. ඒ closing price එකෙන් තමයි ඊළඟ දවසේ candle එක open වෙන්නේ. ඔන්න මෙතනදී market එකේ candle එක open වෙනවා. open වුණාම මොකද කරන්නේ මේ candle එක? open වෙලා low එකක් නිර්මාණය වෙනවා. low එක නිර්මාණය කරපු ගමන් market එක මොකද කරන්නේ? ඉහළට අරන් ගිහිල්ලා පහර දෙන්නේ කොහෙටද? මෙන්න මේ අවසාන down close candle එකේ high එකට. අපි ඒක ඇඳගමු මෙන්න මෙතන trend line එකක් දාලා මෙන්න මේ අවසාන down close candle එකේ high එක. මම මේ trend line එකක් දාලා ඇඳගන්නේ අවසාන down close candle එකේ high එක. ඇඳගත්තා. අපි බලාගෙන ඉන්නේ මෙන්න මේ අවසාන down close candle එකේ high එකට පහර දෙන්න මෙන්න මේ green candle එකට හැකියාවක් තියෙනවද කියලා. ඉතින් ඔන්න ඒකට හැකියාවක් තියෙනවා. ඒක ඉහළට ගිහලා පහර දෙනවා මෙන්න මේ down close candle එකේ high එකට. අන්න ඒවා පහර දුන්නාට පස්සේ මෙන්න මේ down close candle එක market එකේ වළංගු වුණු order block එකක් විදිහට අපිට ඉස්සරහට භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. මොකද මේ වෙනකොට market එක sell side liquidity hunt කරලා ඉවරයි. market එක sell පැත්තේ තියෙන liquidity hunt කරලා ඉවරයි. දැන් ඔන්න අවසාන down close candle එකේ high එකට පහර දුන්නාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ අවසාන down close candle එක බලංගු ගුණ bullish order block එකක් විදිහට market එකේ ඉදිරියට භාවිතා කරන්න අපිට පුළුවන්. ඉතින් ඔන්න මම මේක මාක් කරගන්නම් මේ ආකාරයෙන් OB කියලා bullish order block එකක්. ඔන්න මෙතන මේ plus ලකුණ දාලා තියෙන්නේ bullish කියලා කියන්න. ඔන්න bullish order block එකක් විදිහට මම මේක ලකුණු කරගත්තා. ඔන්න මේක bullish order block එකක් විදිහට ලකුණු කරගත්තාට පස්සේ අපි දන්නවා මේක market එකේ bullish order block එකක් විදිහට අපිට ඉස්සරහට භාවිතා කරන්න පුළුවන් කියලා. එතකොට දැන් අපි මේක හඳුනාගෙන ඉවරයි. ඔන්න හඳුනාගත්තා. හඳුනගන්නේ කොහොමද? market එක මේ වෙනකොට sell side liquidity hunt කරලා තියෙන්න ඕන. ඒ sell side liquidity hunt කරාට පස්සේ අවසාන down close candle එකේ high එකට ඊළඟට එන green candle එකෙන් එහෙම නැත්නම් up close candle එකෙන් මෙන්න මේ high එකට පහර දීලා තියෙන්න ඕන. මෙන්න මේ down movement එකේ තියෙන අවසාන candle එකේ high එකට. එතකොට සමහර අයගේ candle වල පාට වෙනස් වෙන්න පුළුවන්. දැන් මගේ මේ down close candle වල පාට කළු පාට, ඔයලගේ candle සමහරට රතු පාට වෙන්න පුළුවන්. එතකොට green candle එක කියලා මම ගන්නෙ මගේ මේ up close candle ටික. ඒතර ඔයලගේ පාට වෙනස් වෙන්න පුළුවන් candle වල. මේ candle එකේ පාට අපිට අදාළ වෙන්නේ නැහැ. අපි බලන්නේ මෙන්න මේ down close candle එකේ high එකට පහර දෙන්න
ඊළඟට එන up close candle එකට හැකියාව තියනවාද කියලා. ඔන්න ඒ හැකියාව මෙන්න මෙතනදී ලැබිලා තියෙනවා. මොකද කරලා තියෙන්නේ? down close candle එකේ high එකට මෙතනදී පහර දෙනවා. පහර දුන්නාට පස්සේ තමයි අපි ඔන්න මාකට් එකේ අපේ වැඩේ පටන් ගන්න හදන්නේ. මොකද අපේ වැඩේ දැන් අපිට අවශ්‍යයි ඔන්න sell side liquidity හාන් කරලා තිනවා. දැන් මාකට් එකට අවශ්‍යයි buy side liquidity අරගන්න. buy side liquidity අරගන්න කලින් අපි බලන්න ඉන්නවා මාකට් එකේ bullish order block එකක් වැලිඩ් කරනකම්. ඔන්න මාකට් එකේ bullish order block එකක් වැලිඩ් කරලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය වෙනවා අපේ theories මේක ඇතුළට apply කරලා මාකට් එකේ buy opportunity හොයන්න. ඔන්න දැන් buy opportunity හොයන්න තමයි අපි දැන් හදන්නේ. දැන් bullish order block එකක් හඳුනාගෙන ඉවරයි. දැන් අපි හදන්නේ bullish order block එක ක්‍රියාවලිය ගැන කතා කරන්න. හරි. එතකොට bullish order block එක ක්‍රියාවලිය ගැන කතා කරනකොට මෙන්න මේ අවසාන down close candle එක දැන් මේකේ high එකට පාර දුන්නාට පස්සේ මේක වළංගු bullish order block එකක් විදිහට වළංගු වුණාට පස්සේ මාකට් එකේ අපි බලනවා මේකට අපි ගන්නවා මොකද fib එක. fib එක ගන්න ඇයි fib එක අරගෙන ඉවරලා අපි කරන්නේ මෙන්න මේකේ bodies වලට. මෙන්න මේ high එකටවත් low එකට වන්නේ මම මේ fib එක තියන්නේ. මේ fib එක මම තියන්නේ මේ candle body එකට. අවසාන down close candle එකේ මෙන්න මේ bodies වලට තමයි මම මෙන්න මේ ආකාරයෙන් fib එක place කරන්නේ. හරි. ඔන්න මම මේ ආකාරයෙන් fib එක place කරනවා මෙන්න මේ අවසාන down close candle එකේ body එකට. ඒ කියන්නේ opening price එකටයි closing price එකටයි high එකටයි low එකටයි නෙමෙයි opening price එකටයි closing price එකටයි තමයි මම මේ ආකාරයෙන් fib එක place කරන්නේ. එතකොට මම මේ fib එකේ settings ටික වෙනකොට තියෙන්නේ මගේ මේකේ තියෙනවා mean threshold එක කියන්නේ 0.5 යගේ තියෙනවා 0.75 යගේ තියෙනවා 0.25 යගේ තියෙනවා. ඒ කියන්නේ මේක කොටස් 4කට බෙදලා තියෙන්නේ මේ fib එක. සමාන කොටස් 4කට. ඔන්න එතකොට මේක අපි ලකුණු කරගන්න හදන්නේ මෙන්න මේ මැද අගය. ඒ කියන්නේ 0.5 අගය. 0.5 කියලා කියන්නේ මොකද්ද? mean threshold එක එහෙම නැත්නම් මධ්‍යන්‍ය අගය. මෙන්න මේ order block එකේ මධ්‍යන්‍ය අගය තමයි 0.5 විදිහට අපි අරගන්නේ. ඔන්න 0.5 අගය තමයි මෙන්න මෙතන ලකුණු කරගත්තේ. අපි බලන්නේ මොකද්ද? අපි බලන්නේ මෙන්න මේ අවසාන down close candle එක bullish order block එකක් විදිහට මාකට් එකේ වැලිඩ් වුණාට පස්සේ මේක උඩට ගිහලා ලං කරගෙන අපි හරි මේක bullish order block එකක් විදිහට මාකට් එකේ වැලිඩ් වුණාට පස්සේ අපි බලන්නේ මෙන්න මේ අවසාන down close candle එකේ mean threshold එක එහෙම නැත්නම් මධ්‍යන්‍ය අගය. ඔන්න මධ්‍යන්‍ය අගයත් අපි හොයාගත්තා. මේක ලකුණු කරගමු mean threshold කියලා. mean threshold සමහරට අපුරු කරලා දෙන්න පුළුවන්. ඔයාලා හරියට බලලා ගන්න mean threshold නැත්නම් මධ්‍යන්‍ය අගය තමයි මේ ආකාරයෙන් මම ලකුණු කරගත්තේ. ඔන්න mean threshold එක ලකුණු කරගත්තා. එතකොට අපි බලන්න ඉන්නවා නැවත එන retracement එක තමයි බලන්න ඉන්නේ. ඒ කියන්නේ දැන් මාකට් එක මෙන්න මේ ආකාරයෙන් bullish order block එකක් විදිහට වැලිඩ් කරාට පස්සේ මේක කියන්නේ මේකේ high එකට පහර දුන්නාට පස්සේ අපි ඊළඟට බලා ඉන්නවා මේක නැවත වාරයක් මෙන්න මේ bullish order block එක ඇතුළට ගමන් කරනකම්. ඒ කියන්නේ retracement එකක් කරගන්න ඕන මෙන්න මේ bullish order block එක ඇතුළට. ඒ කියන්නේ මෙන්න මේ down close candle එක ඇතුළට නැවත එන retracement එකෙන් තමයි අපි buy opportunity හොයන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක ICT ගේ concept අනුව වෙන එකක් තමයි මෙන්න මේ bullish order block එක. එතකොට මේක ICT දෙන නීතින් කිහිපයක් තියෙනවා. ඒ ගැනත් මම ඔයාලට දැනුවත් කරන්නම්. එතකොට මේ bullish order block එක මේක ගත්තාට පස්සේ සමහර අවස්ථා තියෙනවා bullish order block ක්‍රියා කරන අවස්ථා ගන්නවත් නේ. ඒක ඔයාලට දැනගන්න හම්බ වෙන වගේ experience එකෙන්මයි. එහෙම නැතුව අර මේක මට හරියටම කියන්න බෑ bullish order block එක මෙන්න මෙතනින් තමයි හැරිලා යන්නේ කියලා මට ඔයාලට හරියටම කියන්න බෑ. මොකද bullish order block එකක් ඇතුලේ සිද්ධ වෙන කාර්යයන් ගණනාවක් තියෙන. ඒක ඔයාලට experience එකෙන් තමයි ඉස්සරහට trade කරනකොට දැනගන්න ලැබෙන්නේ. එතකොට සමහර අවස්ථා තියෙනවා මේක high probability අපි දැන් මේ කතා කරන්නේ high probability order block එකක් ගැන. එතකොට high probability order block එකක් වෙන්න නම් මෙන්න මේ එන retracement එක කියන්නේ මෙන්න මේ bullish order block එක විදිහට මේක වැලිඩ් කරාට පස්සේ කියන්නේ මේ high එකට පහර දුන්නාට පස්සේ මේ candle එක close වුණාට පස්සේ ඊළඟට එන candle එක ඒ කියන්නේ ඊළඟට open වෙන candle එක මෙන්න මේ order block එක ඇතුළට පහර දෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ order block එක ඇතුළේදී තමයි ඒක නැවත collect කරගන්නේ. ඒක නැත්නම් reclaim කරගන්නේ මෙන්න මේ order block එක ඇතුළේදී. අන්නේ reclaim කරගන්න අවස්ථාවේදී මේක මෙන්න මේ mean threshold එකට වඩා ඉහළින් ඒ කියන්නේ මධ්‍යම අගයට වඩා ඉහළින් තමයි මාකට් එක නැවත හැරිලා ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ කියලා තමයි මෙන්න මේ ICT ගේ concept අනුව ICT එයාගේ videos වලදී එළියට දාලා තියෙන්නේ. එයා කියන්නේ මෙන්න මේ bullish order block එක මෙන්න මේ bullish order block එක ඒකේ mean threshold එකට වඩා ඉහළින් ගමන් කරන්න අවශ්‍යයි කියලා. එතකොට එහෙම වුණොත් තමයි මේක high probability order block එකක් විදිහට අපිට වළංගු වෙන්නේ.
එතකොට ඒක මීන් threshold එකට වඩා පහළට ගමන් කරන අවස්ථාවක් මාකට් එකේ අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේක මීන් threshold එකෙන්ම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක මීන් threshold එකට වඩා මෙන්න මේ ආකාරයෙන් පහළට ඇවිල්ලා මීන් threshold එකට වඩා පහළට ඇවිල්ලත් මේක ගමන් කරන්න හැකියාව තියෙනවා. කොහොම නමුත් අපි මෙන්න මේ වගේ අවස්ථාවක මාකට් එකේ එන්ට්‍රි එකක් අරගන්නවා නම්, ඒ කියන්නේ ඕඩර් බ්ලොක් එකකදී එන්ට්‍රි එකක් අරගන්නවා නම් අපිට ඒ ඕඩර් බ්ලොක් එකේ ලෝ එක තමයි අපි ගන්නෙ අපේ ස්ටොප් ලොස් එක විදිහට. මෙන්න මේ ලෝ එක ඕඩර් බ්ලොක් එකේ ලෝ එක තමයි අපේ ස්ටොප් ලොස් එක වෙන්නේ එන්ට්‍රි එකක් අරගන්නවා නම්. එතකොට අපි ස්ටොප් ලොස් එක නම් අපි ඕඩර් බ්ලොක් එකට එන්ට්‍රි එක අරගන්නේ මෙන්න මේ අපි ගන්න අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එකෙන්. අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එකට මාකට් එක නැවත ඩවුන් වුණාට පස්සේ අපි එන්ට්‍රි එක අරගන්නවා. අපි ස්ටොප් ලොස් එක තියනවා මෙන්න මේ අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ ලෝ එකට. හරියට කොට හැමෝටම පැහැදිලි ඇති කියලා මම හිතනවා අපි මේ කතා කරපු ඕඩර් බ්ලොක් තියරි එක ගැන. ඒතර අපි කතා කරේ මොකද්ද? මාකට් එකේ බුලිෂ් ඕඩර් බ්ලොක් එකක් වැලිඩ් වෙන ආකාරය ගැන කතා කරා. ඒ කියන්නේ බලංගු වුණු බුලිෂ් ඕඩර් බ්ලොක් එකක් අපි භාවිත කරන ආකාරය ගැන තමයි මේ වීඩියෝ එක කතා කරන්නේ. එතකොට මේක හයි ප්‍රොබබිලිටි ඕඩර් බ්ලොක් එකක් වෙන්න නම් මාකට් එක මේ වෙනකොට සෙල් සයිඩ් එකේ ලික්විඩිටි හන්ට් කරලා තියෙන්න ඕන. පළවෙනි එක සෙල් සයිඩ් ලික්විඩිටි හන්ට් කරලා තියෙන්න ඕන. ඒ හන්ට් කරාට පස්සේ මේ ඇවිල්ලා තියෙන ඩවුන් මූවමන්ට් එකේ සෙල් සයිඩ් ලික්විඩිටි හන්ට් කරන් වෙනකන් ආපු ඩවුන් මූවමන්ට් එකේ තියෙන අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එකට අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එකට පහර දෙන්න ඕන ඊළඟට එන අප් ක්ලෝස් කැන්ඩල් එක. ඉතින් මේ ආකාරයෙන් මෙන්න මේ අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එකට ඊළඟට එන අප් ක්ලෝස් කැන්ඩල් එකෙන් පහර දුන්නාට පස්සේ අපි බලනවා ඊළඟට එන රීට්‍රේස්මන්ට් එක. ඊළඟට එන රීට්‍රේස්මන්ට් එක මෙන්න මේ ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එකට පහර දෙනකොටම අපි මාකට් එකේ එන්ට්‍රි එකක් අරගන්නවා බයි සයිඩ් එක බලාගෙන. ඒ කියන්නේ ලෝන් පැත්ත බලාගෙන ලෝන් ට්‍රේඩ් එකකට එන්ට්‍රි අරගන්නවා මෙන්න මේ අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එකට මාකට් එක නැවත ඩවුන් වුණාට පස්සේ අපි ස්ටොප් ලොස් එක අපි ප්ලේස් කරනවා මෙන්න මේ ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ ලෝ එකට. ඒක මෙන්න මේ අප් ක්ලෝස් කැන්ඩල් එකේ ලෝ එකට නෙමෙයි මෙන්න මේක සමහරට තව ටිකක් පහළින් තියෙන්න පුළුවන්. එක්ක මේක ඉහළින් තියෙන්න පුළුවන්. අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. කතා කරන්නේ ඊට කලින් තියෙන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එක ගැන. මොකද අපි කතා කරන්නේ ඕඩර් බ්ලොක් එකක් ගැන නිසා. ඒතකොට මේක ඕඩර් බ්ලොක් එකක් ඇතුළේදී ගන්න ට්‍රේඩ් එන්ට්‍රි එකක් නිසා අපේ ස්ටොප් ලොස් එක වෙන්නේ මෙන්න මේ ඕඩර් බ්ලොක් එකේ ලෝ එක. එතකොට බැරි වෙලාවත් මාකට් එක මෙන්න මේ ආකාරයෙන් එන රීට්‍රේස්මන්ට් එක මේ ඉහළට යන්නේ නැතුව මේ එන රීට්‍රේස්මන්ට් එක කෙලින් ඇවිල්ලා මෙන්න මේ ලෝ එකට වඩා පහර දුන්නොත් එහෙම ලෝ එකට වඩා පහලින් පහර දුන්නොත් එහෙම සමහර විට මේක ඕඩර් බ්ලොක් කියන තියරි එකෙන් රිජෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ස්ටොප් ලොස් එක වැඩිලා අපි ට්‍රේඩ් එකෙන් එළියට විසි වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්න තියෙන සම්භාව්‍යතාවය ගොඩක් අඩුයි. මොකද මෙන්න මේ අපි කතා කරන නිර්ණායක සම්පූර්ණවා තියෙනවා. සෙල් සයිඩ් එකේ ලික්විඩිටි මේනකොට හාන් කරලා අවසාන තියෙන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එකට පහර දුන්නාට පස්සේ කියන්නේ මිල ඉහළට ගමන් කරන්න කැමැත්තක් දක්වලා තියෙන අවස්ථාවක නැවත මෙන්න මේ වගේ අවස්ථාවක් සිද්ධ වෙන්න පුළුවන් chance එක ගොඩක් අඩුයි මාකට් එකේ. ඒතර මේක ගොඩක් අවස්ථාවල මෙන්න මේ මීන් threshold එකෙන් හැරිලා යන්න තමයි chance එක තියෙන්නේ. මාකට් එක හයි එක මෙන්න මේ අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එකට පහර දීලා ඒක බුලිෂ් ඕඩර් බ්ලොක් එකක් විදිහට වැලිඩ් කරාට පස්සේ නැවතන රීට්‍රේස්මන්ට් එක මෙන්න මේ අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ බොඩි එක ඇතුළේදී රිවර්ස් වෙලා නැවත ඉහළට ගමන් කරන්න තමයි බොහෝ දුරට chance එක තියෙන්නේ. එතකොට අපිට අදාළ වෙන්නේ නැහැ මාකට් එකේ මේක කොතනින්ද නැවත හරියටම රිවර්ස් වෙන්නේ කියලා දැනගන්න. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේකේ හයි එකට පහර දුන්නාට පස්සේ එතනදි ට්‍රේඩ් වලට එන්ට්‍රි එකක් අපි අරගන්න නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ ඕපන් ප්‍රයිස් එකට නැවත මාකට් එක ඉදි කියලා බලන්න. ඕපන් ප්‍රයිස් එක ගොඩක් අවස්ථාවල මාකට් එක මෙන්න මේ ඕපන් ප්‍රයිස් එකෙන් පහළට තමයි ගමන් කරන්නේ. මෙන්න මේ අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ ඕපන් ප්‍රයිස් එකටත් මාකට් එක පහර දෙනකොට අපිට පුළුවන් මෙතනදි එන්ට්‍රි එක අරගන්න. ඒ කියන්නේ තව ටිකක් පහළින් එන්ට්‍රි අරගන්න පුළුවන් chance එකක් තියෙනවා මෙන්න මේ ඕපන් ප්‍රයිස් එකට පහර දෙනකොට. නැත්නම් මෙන්න මේ හයි එකට පහර දෙනකොට අරගන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ මීන් threshold එකට වඩා අපිට තව අඩු ටයිම් ෆ්‍රේම් එකකට පහළට බහැලා මෙන්න මේ මීන් threshold එකට වඩා ඉහළින් මාකට් එක රිවර්ස් වෙයිද කියලා බලලා කන්ෆර්මේෂන් තිබුණොත් එන්නේ ආකාරයෙන් ට්‍රේඩ් වලට එන්ට්‍රි අරගන්න පුළුවන්. තවත් රිස්ක් එක ඔයා අඩුවෙන් අරගන්නවා නම්. එතකොට ඒ වගේ නැතුව ඔයා සාමාන්‍යයෙන් හයි ටයිම් ෆ්‍රේම් එකක ඉඳලා ඉවරලා මාකට් එක ඇනලයිස් කරලා හයි ටයිම් ෆ්‍රේම් එකක ඉඳලාම ට්‍රේඩ් වලට එන්ට්‍රි එකක් අරගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන මෙන්න මේ ආකාරයෙන් බුලිෂ් ඕඩර් බ්ලොක් එකක් වැලිඩ් කරාට පස්සේ මෙන්න මේ බුලිෂ් ඕඩර් බ්ලොක් එකේ හයි එකට මාකට් එක නැවත රීට්‍රේස්මන්ට් එකක් අරගන්නකොට එතනදී එන්ට්‍රි එකක් අරගන්නකොට ඔයා ස්ටොප් ලොස් එක කෙලින්ම ප්ලේස් කරනවා මෙන්න මේ අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ ලෝ එකට තමයි ඔයා ස්ටොප් ලොස් එක ප්ලේස් කරන්නේ. මේක දාලා පෙන්නන්න අපි කොහොමද මේකට ලොන් පැත්තට එන්ට්‍රි එකක් අරගන්න නම් මේක කරන්නේ කියලා. ඔන්න අපි ලොන් පොසිෂන් එකක් ඕපන් කරනවා. අපි කරන්නේ මෙන්න මේ අවසාන ඩවුන් ක්ලෝස් කැන්ඩල් එකේ හයි එකෙන්
long position එක open කරන එක stop loss එක අපි place කරන්නේ මෙන්න මේ down close candle එකේ low එකට තමයි අපි මෙන්න මේ ආකාරයෙන් stop loss එක place කරන්නේ. එතකොට ඔයාලට take profit එක කොහොමද ගන්න කියලා ප්‍රශ්නයක් එනවා. take profit එක ගන්නේ ඔයාලට පුළුවන් මේක තව ටිකක් දැන් අපි මේක one day time frame එකේ නඩ පේනවා මෙතන අපි ඉන්නේ one day time frame එකක් ඇතුලේ. එන්නේ one day time frame එකේ ඉඳලා කරලා තමයි මේ කතා කරන්නේ. ඒතකොට one day time frame එකේ ඉඳලා කරලා මේ trade entry අරගන්නවා කියන්නේ ඔයාලට පුළුවන් 4 hour 1 hour වගේ trade මේ අඩු time frame එකක් ඇතුළට ගිහිල්ලා ඔයාලට වෙන මේක one day time frame එකක බලද්දි මෙන්න මේ level එක මම ඇඳලා තියෙන විදිහට මේක මේ වගේ තැනකට පහළට කඩාගෙන වැටලා නැවත අප් වෙලා දෙනවා මෙන්න මෙතෙන්. නැවත අප් වෙලා දෙනවා මෙතෙන්. ඒතකොට මෙතන තියෙන මොකද්ද short term high එකක් තමයි තියෙන්නේ. අඩු time frame එකක විතර 1 hour 4 hour වගේ ගියොත් මට පේනවා මෙතන තියෙන්නේ short term high එකක්. ඒ කියන්නේ කලින් දවසේ candle එක high එක. මේක උඩින් තියෙනවාද? මේක උඩින් තියෙන්නේ buy side liquidity. ඒතකොට මෙන්න මේ candle එක උඩින් තියෙන මොකද්ද? මෙන්න low එක තියෙනවා. low එක ඉඳලා මෙන්න මෙතනදී close වෙනවා. මෙතනදී open වෙලා මෙතන high එකක් හදනවා. අඩු time frame එකකට ගියොත් මට පුළුවන් මෙතන ඉඳලා මෙතෙන් යනකම් තියෙන මොකද්ද? short term high එක. short term high එක කියන්නේ කෙටි කාල වශයෙන් මිලදී ගත්ත ස්ථානය තමයි මෙතන තියෙනවා. මෙතන high එක උඩින් තියෙනවාද? buy side liquidity. take profit එක විදිහට වඩ පුළුවන් මෙන්න මේ highs වලට උඩින් ඔයාගේ profit එක වලට collect කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකට පුළුවන් මෙන්න මේ විදිහට බලනකොට මේක stop loss එකයි take profit එක වල පුළුවන් මේක කිසි වෙනසක් නැහැ කියලා මේකම උපකල්පිත විදිහට ඇඳගත්තු දල රූප සටහනක්. එතකොට මේක අපි ඉස්සරහට කතා කරනවා high probability order block එකක් වැලිඩ් වුණාට පස්සේ කොහොමද අපි නියමිත තැන් වලින් take profit අරගන්නේ කියලා. දැනට ඔයාලට මම මේ කතා කරන්නේ profit එක ගන්න විදිය ගැන නෙමෙයි මම ඔයාලට මේ කතා කරන්නේ order block එක කොහොමද වැලිඩ් වෙන්නේ සහ අපි කොහොමද order block එකක් ඇතුළේදී entry එකක් අරගන්නේ කියන එක ගැන තමයි මම මෙතනදී ඔයාලට වැඩිපුරම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකේ. හරිද මේක අයින් කරගමු. දැන් මම හිතනවා ඔයාලට මේ කතා කරපු දේවල් තේරෙන්නේ නැති කියලා. දැන් නොතේරෙන දේවල් තිබුණොත් එහෙම කමෙන්ට් එකක් දාලා නැවත අහන්න. මේ කතා කරපු දේවල් ඒ ආකාරයෙන්ම අදාළ වෙනවා bearish පැත්තට. ඒ කියන්නේ bearish order block එකක් තියෙනවා. bearish order block එකකදී නම් බලන්නේ අවසාන up close candle එක තමයි අපි order block bearish order block එක විදිහට අරගන්නේ. ඒ අවසාන up close candle එකේ low එකට පහර දුන්නාට පස්සේ. ඉතින් ඔන්න මේ කතා කරේ අපි bullish order block එකක් ගැන. දැන් උතර නැවත වාරයක් මම සාරාංශයක් විදිහට මේක ගැන කියලා යන්නම්. උතර වලට සම්පූර්ණ අවබෝධයක් මේක ගැන ගන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ high probability order block එකක් ගැන. ඒතර high probability order block එකක් වෙන්න නම් market එක මේ වෙනකොට previous low එකට පහළින් තියෙන අපි කතා කරන්නේ මෙතන කලින් යනදලා previous low එකක් ගැන. previous low එකට පහළින් තියෙන sell side එකේ liquidity market එක hunt කරලා තියෙනවා. ඔන්න මෙතන තියෙනවා කලින් previous low එකක්. ඒ previous low එකට යටින් තියෙන sell side liquidity ඒ sell side liquidity බලාගෙන market එක පහළට ගමන් කරලා ඒ sell side liquidity ඔක්කොම hunt කරගෙන market එක නැවත ඉහළට ගමන් කරන අවස්ථාවක් තමයි බලන්නේ. ඔන්න එතකොට මේ තියෙන sell movement එකේ අවසාන down close candle එක දිහා අපි අවධානය යොමු කරගෙන බලන ඉන්නවා. මොකද ඒක දිහා අපි බලන ඉන්නේ sell side එකේ liquidity වෙනකොට hunt කරලා තියෙනවා. අපිට අවශ්‍යයි මෙන්න මේ sell වුණු අවසාන down close candle එකේ high එකට නැවත market එක ඉහළට ඇවිල්ලා පහර දෙයිද කියලා බලන්න. ඉතින් ඔන්න ඒ වැඩේ කරලා දින market එක ඉහළට ඇවිල්ලා පහර දීලා දිනා මෙන්න මේ අවසාන down close candle එකේ high එකට. ඒකට පහර දුන්නාට පස්සේ අපි මේක market එකේ වළංගු වුණු order block එකක් විදිහට අරගන්නවා. ඕන valid වුණු order block එකක් market එකේ තියෙනකොට අපි කරන්නේ ඊළඟට එන retracement එකෙන් market එකේ buy opportunity බලාගෙන trade වලට entry අරගන්න එක. හරියට මම කතා කරා දැන් එතකොට order block එකක් බලන් ගන්නේ කොහොමද හඳුනගන්නේ කොහොමද ඊට පස්සේ අපි entry එකක් අරගන්නේ කොහොමද කියලා. එතන මේ මෙන්න මේ mean threshold එක ගැන ඔයාලා ලොකු අවධානයක් දෙන්න. mean threshold එකට ඉහළින් තමයි high probability order block එකක් නම් ඒ කියන්නේ probability එක ටිකක් වැඩිපුර තියෙන order block එකක් වෙන්න නම් මෙන්න මේ mean threshold එකට වඩා ඉහළින් market එක ගමන් කරන්න ඕනේ. එතන mean threshold එක මම අරගත්තේ කොහොමද? මෙන්න මේ high එකවත් මෙන්න මේ low එකටවත් කියලා නෙමෙයි. ඔන්න high එකටයි low එකටයි කියලා බැලුවොත් mean threshold එක මෙන්න මෙතෙන්. high එකටයි low එකටයි නෙමෙයි මම මෙන්න මේ fib එක තිබ්බේ fib එක place කරේ මම මෙන්න මේ closing price එකටයි මෙන්න මේ ආකාරයෙන් opening price එකටයි. ඇයි ඒ opening price එකටයි closing price එකටයි කියන හේතුව තමයි මෙන්න මේකේ body එක එහෙම නැත්නම් මේකේ සත්‍ය පරිමාව නැත්නම් real volume එක තියෙන්නේ candle body එක ඇතුලේ නිසා. ඔන්න real volume එකට තමයි මම මේ ආකාරයෙන් fib එක place කරේ. ඔන්න volume එකෙන් මම බලාගත්ත මේකේ mean threshold එක නැත්නම් 0.5 යගේ තියෙන කොටනද මෙන්න මේ level එකේ. ඔන්න 0.5 යගේ තමයි මම මේ ආකාරයෙන් mean threshold එක කියලා අරගත්තේ. ඒතකොට අපිට පුළුවන් මෙන්න මේ 0.5 අගයට වඩා ඉහළින් නැවත market එක reverse වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න. මෙන්න මේක sell side liquidity hunt කරලා තියෙන අවස්ථාවක ඔයාලට පුළුවන් එතකොට මෙන්න මේ අවසාන down close candle එකේ high එකෙන් entry එකක් අරගන්න. මෙන්න මේ අවසාන down close candle එකේ low එකට stop loss එක place කරලා
එතකොට අවසාන වශයෙන් අපිට තියෙනවා මෙන්න මේ ආකාරයෙන් buy side liquidity කියලා මේ ඉහළින් අරගෙන තියෙන්නේ මෙන්න මේ sell වෙන movement එකේ. දැන් අපි sell side එකේ liquidity හම් කරානේ. ඔන්න sell පැත්තේ liquidity නැහැ. මොකද sell side liquidity හම් කරලා තියෙන්නේ. ඔන්න sell side liquidity හම් කරාට පස්සේ අපිට අවසාන වශයෙන් ආයේ liquidity pool එකක් තියෙන කොතනද? මෙන්න මේ high එකට ඉහළින්. high එකට ඉහළින් තමයි අපි ආයේ buy side liquidity හඳිලා තියෙන්නේ. ඒතර market එක මෙන්න මේ ආකාරයෙන් bullish order block එකක් valid කරාට පස්සේ අපිට පුළුවන් නැවත වාරයක් මම මේකේ long position එක open කරලා පෙන්නන්න අපිට පුළුවන් මෙන්න මේ high එකට නැවත market එක පහර දෙනකොට අපිට පුළුවන් මෙතන entry එකක් අරගන්න. එහෙම නැත්නම් අපේ stop loss එක කියන්න මෙන්න මේකේ low එකට අපේ take profit එක මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ high එකට අපි තියනවා. මොකද මෙන්න මේකට ඉහළින් තියෙන මොනවද රැඳිලා තියෙන්නේ buy side liquidity. මොකද මෙන්න මේ sell moment එක මේක sell වෙනවා දැකලා ගත්තු traders ලගේ stop loss ඔක්කොම රැඳිලා තියෙන්නේ මෙන්න මේ අවසාන වශයෙන් තියෙන high එකට ඉහළින්. මාකට් එක ඒතකොට දුවන්නේ කොහෙටද? මාකට් එක දුවන්නේ ලික්විඩිටි බලාගෙන. එතන මාකට් එක සෙල් සයිඩ් එකේ ලික්විඩිටි බලාගෙන දුවලා සෙල් සයිඩ් ලික්විඩිටි හම් කරා. දැන් සෙල් සයිඩ් එකේ ලික්විඩිටි නැහැ. මාකට් එක දැන් අවශ්‍යයි ඊට පස්සේ බයි සයිඩ් එකේ ලික්විඩිටි අරගන්න. මාකට් එක ඊළඟට මොකද කරන්නේ? බුලිෂ් ඕඩර් බ්ලොක් එකක් වැලිඩ් කරාට පස්සේ බුලිෂ් ඕඩර් බ්ලොක් එක ඇතුළේ නැවත රීක්ලේම් කරගෙන මාකට් එක නැවත ගමන් කරන්න කොටද බයි සයිඩ් ලික්විඩිටි බලාගෙන. එතකොට අපි පුළුවන් තරම් මාකට් එකේ try කරන්න ඕන මෙන්න මේ අපි long position එකක් ගන්නවා නම් අපි try කරන්න ඕන මෙන්න මේ පහළින්ම මාකට් එකට ඇතුළත් වෙන්න. ඒකෝට අපි මේ කතා කරේ one day time frame එකක් ඇතුළේ ඉඳලා one day candle එකක් භාවිතා කරලා කොහොමද මේ දේවල් කරන්නේ කියලා. ඒතර මේ one day time frame එකක් ඇතුළේ දිවා මෙන්න මේ ආකාරයෙන් order block එකක් valid වුණා කියලා දැනගත්තට පස්සේ අර පුළුවන් 4 hour සහ 1 hour එහෙම නැත්නම් 15 minute වගේ පහළ time frame එකක් දක්වා පහළට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ high එකෙන් ගන්න trade එක මෙන්න මේ high එකෙන් ගන්න trade එක ඔයාලට පුළුවන් තව stop මේ මොකද risk එක තව ටිකක් අඩු කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම mean threshold එකට ඉහළින් මෙන්න මේ trade එකට entry එකක් කරගන්න පුළුවන්. ඒකට ඔයාලට තව සමහරක් විට මේක 15 minute වගේ වලට ගියාට පස්සේ සමහරට මෙන්න මේ level එකේ fair value gap එකක් වලට දකින්න ලැබෙයි. fair value gap එකත් තිබුණොත් ඔයාලට පුළුවන් මේක තව ටිකක් fair value gap එක fill කරාට පස්සේ ගන්න විදිහට අරගන්න. එතකොට සමහරට මේක mean threshold එක අපි කතා කරන්නේ mean threshold එකට ඉහළින් මේක යන්න පුළුවන්. ඒ වගේ mean threshold එකට පහළින් උනත් මෙන්න මේ candle එක ගමන් කරන්න හැකියාව තියෙනවා. ඒකට ඔයාලට පුළුවන් මේක mean threshold එකට වඩා පහළින් උනත් trade එකට entry එකක් අරගන්න හැකියාව තියෙනවා. එහෙම ඔයාගේ stop loss එකට තියෙනවා එන්නේ risk එක ඔයාගේ අඩු වෙන විදිහ. දැන් ඔන්න risk එක 1.8කට එහෙනම් risk එක 1 ගානක තමයි දැන් තියෙන්නේ. අපි කලින් risk එක තිබුණේ කොතනද? මෙන්න මෙතන. එතන තියෙද්දි risk එක වලට කියනවා 1.97 කියනවා. 100ට දෙක විතර වල risk එකක් තියෙනවා මෙන්න මේ high එකෙන් ගත්තාම. එතකොට මෙන්න මේ වගේ level වලින් අඩු time frame එකකට පහළට බහලා trade වලට entry අරගන්න කම්ම මම ඔයාලව ඉස්සරහට guide කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ආකාරයෙන් videos දාලා. එතකොට ඒ short term trading වලට තමයි ඒකක් දාලා වෙන්නේ මෙන්න මේ පහළින්ම trade වලට entry කරගන්නේ කොහොමද කියලා කතා කරන එක. එතකොට අපි ඉස්සරහම short term trading වලට යන්නේ නැහැ. අපි කතා කරන්නේ high time frame වල ගැන තමයි පළවෙනිම කතා කරන්නේ. ඒක high time frame ගැන කතා කරලා ඉවර වෙලා අපි පස්සේ short term වලට ගිහිල්ලා මේ risk එක අඩුවෙන් trade වලට entry ගන්න හැටි පස්සේ අපි කතා කරමු. ඒකට හැමදේකම හදිස්සි වෙන්න එපා. ඉස්සරහම මේ logic එක තේරුම් ගන්න මට දැන් වලට අවශ්‍ය මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න order block එක කියන දේ ගැන සම්පූර්ණයෙන්ම අවබෝධයක් කරගන්න තමයි අවශ්‍ය වුනේ. මම හිතනවා ඔයාලට ඒ අවබෝධය එන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන්. එතකොට මේකෙම අනිත් පැත්තේ ගැන මේ කතා කරපු දේවල් වලම විරුද්ධ පැත්ත තමයි bearish order block එකට අදාළ වෙන්නේ. එතකොට තවත් order block එක ගැන වීඩියෝස් වලට බලන්න අවශ්‍ය නම් යන්න මගේ about එකට ගිහිල්ලා බලන්න TikTok එකේ link එක දාලා තියෙනවා. TikTok එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මම කලින් ඉඳලා කරපු order block ගැන වීඩියෝස් ගණනාවක් තියෙනවා. ඒව බලලා ඔයාලට තවත් order block ගැන දැනුම වැඩි කරගන්න හැකියාව තියෙනවා. right අපි කතා කරපු දේවල් වල පොඩි උදාහරණයක් බලමු. එතකොට bullish order block එකක් ගැන තමයි අපි ඊයේ ගැන කතා කරේ. උදාහරණයක් තමයි මම ඔයාලට මේ අරගෙන ඉන්නේ මේක BTC USD කියන coin එකේ. එතකොට අපි කතා කරපු විදිහට අපි බලන්නේ previous low එකක් තියෙනවා මේ ආකාරයෙන්. එතකොට previous low එකට පහළින් තියෙන රැඳිලා තියෙන මොනවද? sell side liquidity. එතකොට market එක මේ ආකාරයෙන් sell side liquidity hunt කරනවා. hunt කරාට පස්සේ අපි බලන්නේ මොකද්ද? මෙන්න මේ ආපු sell movement එකේ තියෙන අවසාන down close candle එකේ high එකට පහර දෙන්න හැකියාවක් තියෙනවද කියලා තමයි අපි බලන්නේ market එකට ඊළඟට. ඉතින් ඔන්න අපිට පේනවා ඊළඟට එන up movement එකේ මෙන්න මේ high එකට පහර දීලා දෙනවා. එහම high එකට පහර දුන්නාට පස්සේ මම කියවා මෙන්න මේ අවසාන down close candle එක අපිට පුළුවන් භාවිතා කරන්න bullish order block එකක් විදිහට. ඔන්න bullish order block එක මේ ආකාරයෙන් valid වෙනවා market එකේ. valid වුණාට පස්සේ අපි කතා කරේ මොකද්ද? මේකේ සත්‍ය පරිමාණය නැත්නම් real volume එක market එකේ බලන්නේ අවසාන down close candle එකේ bodies වලින්. ඒ කියන්නේ මෙන්න මේකේ open price එකයි මෙන්න මේ closing price එකයි අතර කොටසේ තමයි අපි fib එක place කරලා
මේකේ මීන් threshold එක නැත්නම් මධ්‍යන්නේ සීමාව හොයාගන්න ඕන. 0.5 අගය ගාවින් මම මෙහෙම මීන් threshold එක මෙන්න මේකේ ලකුණු කරගන්නවා. එතකොට ඔන්න ඔය ආකාරයෙන් මීන් threshold එක ලකුණු කරාට පස්සේ කතා කරා මෙන්න මේකේ open price එකයි අවසාන down close candle එකේ open price එකයි මෙන්න මේ mean threshold එකයි අතර කොටසෙන් තමයි market එක නැවත reverse වෙනවා නම් ඉහළට reverse වෙන්න ඕන කියලා ඒකට කියනවා mean threshold එකට වඩා ඉහළින් අපිට පුළුවන් trade එකේ entry එකක් අරගන්නවා නම් මෙන්න මේකේ open price එකට පහර දෙනකොට නැවත market එකේ buy opportunity ගන්න පුළුවන්. ඒකට stop loss එක අපි place කරන්නේ මෙන්න මේ අවසාන down close candle එකේ low එකට. මෙන්න මේ down close candle එකේ low එකට අපිට පුළුවන් stop loss එක place කරන්න. ඒ වගේම මෙන්න මේ down close candle එකේ open price එකෙන් අපිට පුළුවන් market එකේ නැවත long position එකක් open කරන්න. මෙන්න මෙතනදී stop loss එක place කරලා. එතකොට අපේ පළවෙනි take profit එක විදිහට අපි අරගන්නවා. මෙන්න මෙතන high එකට පහර දුන්නාට පස්සේ හදන්න මෙන්න මේ short term high එක තමයි අපේ පළවෙනි take profit එක වෙන්නේ. ඔන්න පළවෙනි take profit එක අපි මෙතනදී වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට නැවත වාරයක් මෙන්න මේ ආපු down movement එකේ තියෙන short term highs මොනවද කියලා හොයාගන්න පුළුවන්. 4 hour සහ 1 hour වගේ time frame එකකට ගිහිල්ලා ඒකට මෙතනදී පේන මෙතන low එකක් හදලා මෙන්න මේ ආකාරයේ high එකක් හදනවා කියන්නේ මෙන්න මෙතන තියෙනවා අපිට short term high එක. අපිට මේ short term high එකට දෙන අපිට දෙවෙනියට profit එක collect කරගැනීමේ හැකියාව. එතකොට අපි ඊළඟට කතා කරන්න යන fair value gap එකක් වලට පේනවා මෙන්න මෙතන තියෙන අවසාන down close candle එකේ low එක පේනවා මෙතන. ඊට පස්සේ අර පේනවා මෙතන මේ candle එකේ high එක. එතකොට මෙන්න මේ දෙක අතර තියෙන අපිට liquidity gap එකක්. එතකොට මෙතන වෙනදාමක් සිද්ධ නොවුණු ප්‍රදේශයක් මෙන්න මේ වගේ ප්‍රදේශයක් තමයි fair value gap එකක් දෙක ගන්නෙ. එතන market එකේ වල පේනවා fair value gap එකක් දක්වා දෙවෙනි වශයෙන් අපිට trade එක run කරන්න පුළුවන් මේ fair value gap එක ඇතුළට. එතන fair value gap එක ඇතුළට ගියාට පස්සේ අපිට පුළුවන් profit එකෙන් යම් කොටසක් තවත් ආකාරයකින් වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් මෙන්න මේ high එකට පහර දුන්නාට පස්සේ අපිට පුළුවන් අපේ trade එක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාලා අපේ profit එක සම්පූර්ණයෙන්ම break කරගැනීමේ හැකියාව තියෙනවා අපිට මෙන්න මේ වගේ අවස්ථාවක fair value gap එක සම්පූර්ණයෙන්ම close වුණාට පස්සේ. එතකොට අපි මේ කතා කරේ order block එකකදී trade එකක් ගන්න විදිය විතරයි. ඒ අරින්න profit එක සම්පූර්ණයෙන්ම collect කරගන්න අවශ්‍ය වෙන දේවල් මොනවද? ඒවා reject වෙන්නේ මොන වගේ ස්ථානවලද කියලා තාම කතා කරලා නැහැ. අපි තාම ඒවලට ගිහිල්ලත් නැහැ මේ වීඩියෝ වල. එතකොට ඔන්න order block එකකදී entry අරගන්න විදිය ගැන තමයි මම ඔයාලට උදාහරණ පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔයාලට පේනවා අපි කතා කරපු theory එක යොදලා මෙන්න මේ වගේ තැන්වලදී අපිට පුළුවන් මේ order block එක ඇතුළතදී entry එකක් අරගන්න. එතකොට අපිට සාමාන්‍ය stop loss එක place කරලා යම් කිසි profit එකක් වෙන් කරගැනීමේ හැකියාව මෙන්න මේ BTC වල මෙන්න මේ අවස්ථාවේදී අපිට දකින්න ලැබෙනවා. එතකොට ඒ theory එක මම මෙන්න මෙතනට apply කරනවා. අපිට පේනවා මෙතන අපිට තියෙන්නේ previous low එක. يعني කලින් හදපු low එකක්. ඔන්න කලින් හදපු low එකට යටින් තියෙන මොනවද? sell side liquidity. කලින් හදපු low එකට යටින් තියෙන්නේ sell side liquidity. ඔන්න sell side liquidity මේ වෙනකොට market එක හං කරනවා. sell side liquidity හං කරාට පස්සේ අර පේනවා මේක sell candle එකක් විදිහට නෙමෙයි close වෙලා තියෙන්නේ. මේක buy candle එකක් විදිහට. කියන්නේ මේකට ඉක්මනින් buy කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. මොකද මෙතන පහළ දෙන sell side එක clean කරාට පස්සේ කෙලිම මේක buy close candle එකක් විදිහට close වෙලා තියෙනවා. ඕනෙන් close වුණාට පස්සේ අර කරන්නේ නැවත වාරයක් market එක sell වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ sell movement එක නැවත වාරයක් මෙන්න මේ sell එකෙන් පහළට sell වෙලා තියෙනවා. මෙන්න මේ candle එකෙන්. ඒක අපිට පුළුවන් මෙන්න මේ candle එක අපිට මේ අඩු time frame එකකට උඩ ගිහලා 4 hour ගිහලා මෙන්න මේක ඇතුළේදී අවසාන 4 hour down close candle එක හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් පුළුවන් මෙන්න මේ අවසාන down close candle එක ලකුණු කරගෙන බලන්න ඉන්න මෙන්න මේකේ high එකට පහර දෙන්න හැකියාව තියෙනවද කියලා. එහෙම නැත්නම් මෙන්න මේ low එක හැදුවට පස්සේ හදන මෙන්න මේ high එකට වලින් market එක ගෙනියන්න හැකියාව තියෙනවද කියලා තමයි අපි බලන්නේ. අපිට පේනවා ඊළඟට එන green candle එක හොඳ volume එකකින් මේ candle එක මෙන්න මේ down close candle එකේ high එක සහ මෙන්න මේ හදලා තියෙන short term high එක තිබින් අරන් ගිහිල්ලා close කරලා තියෙනවා. එතකොට ඔන්න අපිට නැවත buy opportunity හොයන්න පුළුවන් market එකේ. මොකද sell side එක මේනකොට clean කරලා දෙන. කියන්නේ sell side එකේ liquidity market එකට ගන්න නැහැ. මොකද අපි කලින් කතා කරා වගේම ඔන්න sell side එකේ liquidity ඔක්කොම මේනකොට හන් කරලා තියෙනවා. ඔන්න ඒකේ sell side liquidity හන් කරා අවසාන down close candle එක දිහලින් market එකට ගමන් කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපි බලනවා එන්නේ අවසාන down close candle එකේ mean threshold එක නැත්තම් මධ්‍යන්නේ අගය. මේ මධ්‍යන්නේ අගය අපිට පේනවා මෙන්න මේ 0.5 අගය මධ්‍යන්නේ සීමාව විදිහට අපිට මේකේ ලකුණු කරගන්න පුළුවන්. එතකොට ඔන්න මධ්‍යන්නේ අගය අපි ලකුණු කරගත්තාම අපි කතා කරපු දේවල්මයි මෙතන ඇප්ලයි කරන්නේ. අපි කතා කරේ මොකද්ද? මේකේ opening price එකයි මෙන්න මේ mean threshold එකයි. opening price එකයි mean threshold එකයි අතර කොටසේදී නැවත high probability order block කියනවා. මෙන්න මේ කොටස ඇතුළේදී market එක නැවත reverse වෙලා ඉහළට ගමන් කරන්න ඕනේ කියලා. ඒකට පේනවා market එක අපි කතා කරපු නිර්ණායකයන්ට අනුව මේක
අපිට මෙන්න මේ ඕපන් ප්‍රයිස් එකෙන් ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් අරගත්තා නම් අපිට පුළුවන් ස්ටොප් ලොස් එකක් මෙන්න මේ අවසාන ඩවුන් ක්‍රොස් කැන්ඩල් එකට ප්ලේස් කරලා අපිට පුළුවන් මේක මෙන්න මේ තියෙන ඩබල් টොප් එකක් අපි මාකට් එක ඉස්සරහට කතා කරලා හොඳ ලික්විඩිටි තියෙන පෝල් එකක් මෙතනත් හයි එකක් මෙතනත් හයි එකක් මේ හයිස් දෙක උඩින්ම තියෙනවා බයි සයිඩ් ලික්විඩිටි අපිට මෙන්න මේ බයි සයිඩ් ලික්විඩිටි බලාගෙන මාකට් එක නැවත රන් කිරීමේ හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා පොඩි රිස්ක් එකක් අරගෙන රිස්ක් එක පොඩිවට අරගෙන අපිට පුළුවන් හයි රිවෝඩ් එකක් තියෙන සෙටප් එකක් මේ ආකාරයෙන් ප්ලෑන් කරන්න chance එක තිබිලා තියෙනවා මේ Bitcoin වල අවසාන වශයෙන් හදපු ලෝ එකට පස්සේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි bullish order block භාවිත කරන්නේ මාකට් එකේ. ඒකට පේනවා මෙන්න මේ වගේ මොකදදී එන්ට්‍රි එකක් කරගත්තාම bullish order block එකදී දැන් මේනකොට Bitcoin වල මිල තියෙන්නේ මොන වගේ කණකද කියලා වලට පේනවා. අපිට පුළුවන් කෙලින්ම මෙන්න මේ තියෙන short term highs වලට උඩින් මාකට් එකේ profit collect කරගෙන අපේ ට්‍රේඩ් එක රන් වෙන්න ඉඩ හරින්න හැකියාව ලැබිලා තියෙනවා. අපිට මෙන්න මේ වගේ තැන්වලදී හොඳ ලික්විඩිටි පූල් තියෙන buy side ලික්විඩිටි මාකට් එකේ මේ පේන විදිහට ඒ හැම තැනකදීම මාකට් එක ලස්සනට රියැක්ට් කරලා තියෙනවා buy side එකේ ලික්විඩිටි ඔක්කොම හානි කරගෙන දැන් මාකට් එකේ ඉඳලා තියෙන මෙන්න මේ වගේ ස්ථානයක. එතකොට වැඩ පේනවා මේක ගත්තා මේ වගේ තැනකදී 133ක වගේ ප්‍රොෆිට් එකක් අපිට කලෙක්ට් කරගන්න පුළුවන් 3ක වගේ රිස්ක් එකක් අරගෙන. එතකොට මේක 3ක රිස්ක් එකක් කරනවා 3ක ප්‍රොෆිට් එකක් වෙන්න මම මේක හොඳ ට්‍රේඩ් එකක්. ප්‍රොෆිට් එක වැඩිපුර අරගෙන අපි රිස්ක් එක අඩු කරලා ප්‍රොෆිට් එක වැඩිපුර ගත්තු හොඳ ට්‍රේඩ් එකක් විදිහට අපිට මේක අවසන් කරන්න හැකියාව තිබිලා තියෙනවා මේ ඕඩර් බ්ලොක් තියරි එක නිවැරදිව භාවිතා කරා නම්. එතකොට ඕඩර් බ්ලොක් එකක් ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මේකට කලින් තියෙන වීඩියෝ එක ගිහිල්ලා බලන්න. ඒක මම මෙතනදි පොඩ්ඩක් පෙන්වන්නම්. bananas 31 USDT කියලා කොයින් එකක් තියෙනවා. මේක වැඩි කියලා බලන්න පුළුවන්. මම මේකේ සම්පූර්ණ ට්‍රේඩ් බ්‍රේක්ඩවුන් වීඩියෝ එකක් දාලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක ඒක ගිහිල්ලා බලන්න. ඒකෙදිත් මම කතා කරා ඕඩර් බ්ලොක් එකක් කොහොමද වැඩි වෙන්නේ කියන එක ගැන සම්පූර්ණ මේක ගැන කතා කරනවා. ඒකට කියනවා මෙන්න මේකෙදි මම අර පොඩ්ඩක් ලෝඩින් පෙන්වන්නම්. මෙතන තියෙනවා ෂෝට් ටර්ම් ලෝ එක, ෂෝට් ටර්ම් ලෝ එක, මෙතන ෂෝට් ටර්ම් ලෝස් තියෙනවා. මෙන්න මෙතනදී අවසාන වශයෙන් මේ ෂෝට් ටර්ම් ලෝ එක හන්ට් කරලා තියෙනවා. අවසාන වශයෙන් මේ ලෝස් ඔක්කොගෙම යටින් තියෙන ටික මෙන්න මෙතනදී හන්ට් කරලා දාලා තියෙනවා. අපිට පේනවා ෂෝට් ටර්ම් ලෝස් ඔක්කොම යටින් තියෙන ලික්විඩිටි ඔක්කොම හන්ට් කරලා සෙල් සයිඩ් එකේ අපිට පේනවා මාකට් එක කෙලින්ම ගිහිල්ලා පහර දීලා තියෙන කොටද මෙන්න මේ අවසාන ඩවුන් ක්‍රොස් කැන්ඩල් එකේ හයි එකට පහර දීලා තියෙනවා. මම මේක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා කියලා බලන්න. මේකට හයි එකට පහර දුන්නාට පස්සේ අපිට පුළුවන් කෙටි කාලින වශයෙන් කන්සල්ටේෂන් මාකට් එකක් මෙතන සිද්ධ වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට මෙන්න මේ වගේ තියරි එකක් යොදාගත්තට පස්සේ අපිට තියෙන වැදගත්කම තමයි අපි දන්නවා මාකට් එක දැන් මෙතන ඉඳලා මාකට් එක බුලිෂ් පැත්තට මිල බෙදා හරින්න ඕන කියන එක. මොකද සෙල් සයිඩ් ලික්විඩිටි හන් කරලා ඉවරයි, බුලිෂ් ඕඩර් බ්ලොක් එකක් වැලිඩ් කරලා ඉවරයි. දැන් මෙතන කන්සල්ටේෂන් මාකට් එකක් මෙතන පෙන්නුවාට අපි දන්නවා මාකට් එකේ මිල යන්න ඕන කොහෙටද? මිල යන්න ඕන බයි සයිඩ් එක බලාගෙන. ඒකෝර මෙතන කන්සල්ටේෂන් මාකට් එකක් තියෙන අවස්ථාවක අපි අර කතා කරපු ලොජික් එක මෙතනදී පොඩ්ඩක් මම ඔයාලට කිව්වනේ මේක පටන් ගන්නකොටම බුලිෂ් ඕඩර් බ්ලොක් එකක් හැරෙන තැන අපිට හරියටම කියන්න බෑ කියලා. මොකද ඒක යම් යම් අවස්ථාවල යම් යම් කරුණු කාරණා හින්දා වෙනස් වෙන්න පුළුවන්. මෙතනදී අපිට මීන් ත්‍රෙෂෝල්ඩ් එක විදිහට ගත්තොත් මීන් ත්‍රෙෂෝල්ඩ් එක එන්නේ මෙන්න මෙතනදී. ඒතර ඔන්න මීන් ත්‍රෙෂෝල්ඩ් එකට වඩා ඉහළින්ද මාකට් එක හැරිලා තියෙන්නේ නැහැ. මාකට් එක හැරිලා තියෙනකොට ඉන්නේ මේ අපි ගත්තු බොඩිස් වලට වඩා පහළින් මාකට් එක ගමන් කරලා තියෙනවා. මෙන්න මේ කැන්ඩල් එකේ බොඩි වලට වඩා පහළින් මාකට් එක ගමන් කරලා තියෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක මොකක්ද වෙලා තියෙන්නේ කියලා බැලුවොත් එimheට පේනවා මාකට් එක කන්සල්ටේෂන් අවධියක තිබිලා තියෙනවා. කියන්නේ මාකට් එක ඒකාබද්ධ කිරීමේ අවධියක්. එහෙම නැත්නම් පැනවුම් ගොඩ ගැසීමේ පරිසරයක තමයි මාකට් එක කෙටි කාලයක් තිබිලා තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක වල පේනවා මෙන්න මේ හැම තැනකදීම අපිට මෙතන තියෙනවා ලෝ එකක්. මම දැන් කතා කරනවා. මෙන්න මෙතන ලෝ එකක් තියෙනවා. මෙතන ලෝ එකක්. මෙතන ලෝ එකක්. මේකේ ලෝ එක, මේකේ ලෝ එක. මේ විදිහට වල පේනවා මෙතන ලෝස් ගණනාවක් තියෙනවා. එතකොට මේ ලෝස් වලට යටින් තියෙන්නේ මොනවද? මේ ලෝස් හැම එකකටම පහළින් තියෙන්නේ sell side liquidity. අපි දන්නවා දැන් මෙතන bullish order block එකක් වැලිඩ් කරාට පස්සේ මාකට් එක ඉහළට buy වෙන්න ඕන කියලා. එතකොට මෙතන cancellation market එකකුත් තියෙනවා නම් cancellation market එක ඇතුලේ තියෙන short term loss වලට පහළින් තියෙන sell side liquidity එක හන් කරාට පස්සේ මාකට් එක නැවත buy side එක බලාගෙන මිල බෙදා හැරලා තියෙනවා. එතකොට මම ඔයාලට මේක ගැන සම්පූර්ණ වීඩියෝ breakdown වීඩියෝ එකක් කරලා තියෙනවා. මේකට කලින් තියෙන වීඩියෝ එකකින් ගිහලා බලන්න. මම මේක ගැන සම්පූර්ණයෙන් කතා කරන්න නැහැ ගැන. ඒතකොට මෙතනදී මේ sell side එකේ liquidity හන් කරාට පස්සේ අපිට එතනක් තියෙන අපිට අවසාන down close candle එකක් ඔයාලට බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ටික අපි අයින් කරගෙන හරි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා අවසාන down close candle. මේ තියෙන short term loss ඔක්කොටම පහළින් මෙන්න මේක අරන් ගියාට පස්සේ ඒ කියන්නේ sell side liquidity 100ට පස්සේ තියෙන අවසාන down close candle තමයි මෙන්න මේ candle එක.
දැන් අපිට මෙතනදී අපිට කන්ෆර්මේෂන් එකක් අපි අරගෙන ඉවරයි sell side liquidity හානි කරා මාකට් එකේ මිල ඉහළට බෙදා හරින්න ඕන කියලා. ඒතර මෙතනදී short term loss වලට පහළින් තියෙන sell side liquidity එකත් හානි කරාට පස්සේ ඔයාලට වෙනවා මෙන්න මේ high එකේ ඉඳලා මේ low එක දක්වා මේ sell side liquidity හානි කරපු අවසාන down close channel එක තමයි මෙන්න මේක. ඒතර මේකේ high එකට පහර දෙන්න හැකියාවක් තියෙනවා කියලා තමයි අපි ඊළඟට දාන්නේ. මොකද අපි දන්නවා දැන් මේක මෙන්න මේ level එකෙන් high එකට පහර දුන්නාට පස්සේ මේක බෙදා හරින්න ඕනේ ඉහළට කියන එක. short term loss වලට පහර දුන්නා මේකේ high එකට මෙතනදී පහර දුන්නාට පස්සේ අපි කතා කරා මෙන්න මේකේ වොලියුම් එක ඇතුළේදී මේන් threshold එකට ඉහළින් යන්න පුළුවන් ඒක මේන් threshold එකට පහළින් ට්‍රේඩ් කරගන්න පුළුවන් කොහොම හරි මෙන්න මේ කැන්ඩල් එක ඇතුළේදී නැවත රිවර්ස් වෙන්න ඕන එක තමයි අපි කතා කරේ. හරි. එතකොට ඔයාලට පේනවා ඒ ආකාරයෙන්ම මාකට් එක අපි කතා කරලා තියෙන නිර්ණායකයන්ට අනුව මේක මේන් threshold එක මේ වගේ level එකකින් ගත්තොත් එහෙනම් අපිට තියෙනවා මේන් threshold එකට වඩා පහළින් ඇවිල්ලා මාකට් එක හැරිලා ගිහිල්ලා තියෙනවා ඉහළට. කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? මෙන්න මේ තියෙන highs උඩින් තියෙන buy side liquidity බලාගෙන මෙන්න මේ highs උඩින් තියෙන buy side liquidity බලාගෙන තමයි මාකට් එක ඉහළට ගමන් කරලා තියෙන්නේ. ඒක අපිට මෙන්න මේ වගේ level වලදී මාකට් එකට entry එකක් අරගන්න පුළුවන්. මම මේක සම්පූර්ණයෙන් trend breakdown video එකක් දාලා තියෙනවා මීට කලින් වීඩියෝ එක පළවෙනි වීඩියෝ එක අපේ. ඒක ගිහිල්ලා බලන්න. ඒකට මුලින්ම ඔයාලට order block ගැන සම්පූර්ණ දැනුමක් අරගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් නැවත ඉස්සරහට හමු වෙමු. හැමෝටම සුබ දවසක්. වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට like එකක් දාන්න. channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ යාළුවන්ට ආරාධනා කරන මේ වීඩියෝස් බලන්න, වීඩියෝ ටික share කරන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.